ඔයාලට මං චූටි දෙයක් පෙන්නන්නම් අද. ඕම් බලන්න මේ සමනල්ලු ගොඩ කොච්චර සමනල්ලු ගොඩක් ඉන්නවද කියලා මේ ගහේ. ගොඩක් කට්ටිය හිතනවා ඉතින් මේ මල් හින්දා කියලා. නෑ මල් හින්දා නෙවෙයි, මෙන්න මේ ගහේ ඉඳ තමයි සමනල්ලු ගොඩක් ඇවිල්ලා ඉන්නේ. මේ සමනල්ලු ගොඩාරියක් ඉන්නවා. මේ බලන්න මේ අපේ ගෙදර ඔය ඉස්සරහා ඔය ගහක් තියෙන්නේ. මේ ගහේ තියෙන මලුත් කනවා මෙයාලා, කොලත් කනවා. මේ ඔයාලත් කැමතිද මේ වගේ මල් ගහ? මේ නිකන් ගහක් මේක. ඔයාලා දන්නවත් ඇති මේ ගහ. මේ බලන්නකො මේ කොච්චර සමනල්ලු ගොඩක් ඉන්නවද කියලා. මෙයාලා ගොඩාරියක් එනවා. මේ සමනල්ලු ගොඩාරියක් එනවා. මේ තැඹිලි පාට කට්ටිය එනවා. මේ කළු පාට කට්ටිය ඉන්නවා. සමනල්ලු ගොඩාරියක් ඉන්නවා. මේ මල් හින්දා නෙවෙයි ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ ගහ හින්දා. මෙන්න මේ ගහේ තියෙන කොළ ඔක්කොම මෙයාලා කනවා. මේ බලන්නකො. ඒ කොළ ටික ඔක්කොම කාලා එතකොට මේ මලුත් කනවා. එතකොට මෙන්න මේ ගෙඩිත් කනවා යාලා. ඕම් බලන්න කොච්චර ලස්සනද කියලා යාලගේ වැඩ. අපි මේ ගස් තිබ්බොත් එහෙම අපි මොකද කරන්නේ? ගලවලා විසික් කරනවා. බලද්දී යාලා ගොඩක් මාස මේ කන්ද මේ මෙන්න මේ මල් මේ ගහ බලන්නකො නේ. ඒ ගහේ ඉඳගත්තාම ඔක්කොම කනවා. කොච්චර ලස්සනද කියලා බලන්නකො නේද? කොච්චර ආස හිතනවද මේ මල් ගහක මෙහෙම ගහක මෙහෙම සමනල්ලු ගොඩක් ඉද්දි. ඔය ඕම් බලන්න සමනල්ලු කොච්චර ඉන්නවද කියලා. ඕම් කොච්චර සමනල්ලු ගොඩක්ද කියලා බලන්නකො. මේ එක පොකුරට ගොඩාරියක් ඉන්නවා. මේ මල් වලට නෙවෙයි ඇවිල්ලා ඉන්නේ. මේ මල් වලට නෙවෙයි ඇවිල්ලා ඉන්නේ මෙයාලා. මේ ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ ගහට. මෙන්න මේ ගහේ කොළ කන්නේ. කොළ කනවා. ඒවල මල් තියෙනවා, මල් කනවා. එතකොට ඒවල කරල් වගේක් තියෙනවා, කරල් ටික ඔක්කොම කනවා. පවුනේ සබහාදාම කොච්චර ලස්සනද කියලා තින් බලද්දිනේ.